ෂි බලහන්කෝ බං ෂි මෙච්චර වැඩ දීද්දි බං මේක ඉරුණානේ මිලන් පොඩ්ඩක් වරෙන්කෝ බං මේක බලන්න ජෝගිද මේකයි මේ දැන් මේක දැන් මේ හිර වෙලා තියෙන මැෂින් එක කැරකෙන්නේ නැහැ උඩිල්ලෙකුට යන්නේ නැහැ පල්ලෙ යන්නේ නැහැ මුකුත් වෙන්නේ හිර වෙලා තියෙන්නේ මේ වගේ වෙලාවට මේ බොරුවට දගලන්න එපා නිකන් බෙරියන් ජීවිත මේ වගේ කතා කරන මහලු කුලවකනේ පොඩි වෙලා වෙන කොම්බලන් කවගෙන සෙට් එක බල පදා ගන්න පුළුවන් හරි කරන්න තියෙන දැන් මේක කැරකෙන්නේ නැහැ නීල්ල කිස්සෙන්නේ නැහැ මෙලොව හත් වෙලාවක් වෙන්නේ නැහැනේ ඔන්න ඒක හදාගන්න ඉතින් මේ සරල කියලා තියෙන හරිද පුට්ට ගුත්තලා දැන් සමහරක් වෙලාවට උඹලගේ මේ නීල්ල එකත් යට තියෙනකොට හිර වෙලා වෙන්න පුළුවන් ඒ කොහොම ඉරුණක් කමන්නේ නැහැ කරන්න තියෙන මෙච්චරයි හිර වෙලා තියෙන ගන්න බෑනේ උත්සාහ මේ හෙඩ් එක මෙන්න මේ හෙඩ් එක උස්සලා ඉවරලා කතන්දර මොකුත් නැහැ මෙන්න මේ ස්ක්‍රූ එකක් තියෙනවා පේනවා මේ මෙන්න බලන්න මෙන්න මේ ස්ක්‍රූ එක මෙන්න මේ ෆින්ගර් එකේ මෙන්න මේ ස්ක්‍රූ එක මෙන්න මේ බුරුල් කරාලා ඕගොම බුරුල් කරාලා මේක ෂටල් එක දාලා දීපුවා ෂටල් එක පොඩ්ඩක් එළියට ගනින්න දැන් ෂටල් එක සමහරක් වෙලාවට උඹලගේ නීල් එකත් යට තියෙනකොට මේක හිර වුණොත් එහෙම නීල් එකත් මේ යට බැබ්බික් එකත් මේක පුට් එකේම හිටලා තියෙනකොට හිර වුණොත් එහෙම මේ සමහරක් වෙලාවට ෂටල් එක එළියට ගන්න බෑ නීල් එක හිර වෙනවනේ නීල් එක කඩාගෙන හරි කමන ගනින්න කොහොම හරි ෂටල් එක එළියට නැත්තම් මේව වෙනස් කරගන්න ගියොත් උඹලා හදා ගන්න බැරි වෙනවා එළියට ගත්තා මෙන්න මේ ස්ක්‍රූ එක බුරුල් කරා මෙන්න මේ ෆින්ගර් එකේ ස්ක්‍රූ එක බුරුල් කරා මෙන්න මේක උඹලා මේක බුරුල් කරා කිව්වා මෙන්න මේ හත් කිලව බුරුල් කරන්න එපා මේක බුරුල් කරන්න ඕනේ මට දැන් මගේ ඇස් දෙක දැකලා දිනනවා මම උඹලා කරනවා මේක බුරුල් කරා මෙන්න මේ කෑල්ල මේ ෆින්ගර් එක මෙන්න මේව නියනේ ඕගොම පල්ලයට දාලා මේ හුක්කෙන් පයින්ද මොකක්ද දන්නවද ඔය කතන්දරේ මෙන්න මේකයි මේ ඕක හිටලා තියෙන්නේ බං සීන් එක තියෙන්නේ ඕක මෙන්න මෙහෙම තමයි ඔක මැෂින් එකට හිටලා තියෙන්නේ. ඕම් ඔහොම තමයි මේක මැෂින් එකට හිටලා තියෙන්නේ. මෙහෙම හිටලා තියෙනකොට මේකේ බම් මේ ඇතුලේ මේ ෂටල් එක දාන කෑල්ල කැරගෙන්නේ නැහැ. වටේ එක තමයි මචං මෙන්න මෙහෙම කැරගෙන්නේ. ඒ කියන්නේ ෂටල් එක මෙහෙම දැම්මට පස්සේ මෙන්න මේ වටේ කෑල්ල කැරගෙනවා. මේ ෂටල් එක දාලා තියෙන්නේ කැරගෙන්නේ නැහැ. ඒක මචං මෙන්න මේ කට්ට කෑල්ලට බැල මෙන්න මේ හිර වෙලා තියෙන්නේ. ඕම් ඔය ආකාරයට ඔන්නෝම හිර වෙලා තියෙන්නේ. එතකොට මේක අස්සට නූල් කෑල්ලක් හරි මොකක් හරි ගියොත් එහෙම මේක කැරගෙන්නේ නැහැ මේක හිර වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙහා කැරගෙන්නේ නැහැ කියන්නේ මේක මැෂින් එක දුවන්නේ හිර වෙනවා මැෂින් එක. ඕක තමයි දැන් මේක වෙලා තියෙන්නේ. උඹලා මේ ෆින්ගර් එක පන්නලා බලහල්ලා මෙන්න මේ පාත් කරලා මෙන්න අන්න දැක්කද මේ අන්න දැන් කැරගෙනවා මේක පේනවද උඹලට මේ ඕම් කැරගෙනවා. හැබැයි කේ අම්මට දෙන්නේ මේ නීල් එක වදිනවා. හුට්ටප්පර ජංජ කරේ. උඹලගේ මේ නීල් එකේ තියෙනවා නීල් එක ගලව ගනින්න. නැත්තම් උඹලා මට වරුවක් විතර බැන ඉඳි පච මේක මේ මගුලක් කරන්න කියලා මේ නීල් එකක් කියනවා. තිබ්බෙත් එක නීල් එක කියලා මල හත් තියලා මට බැන ඉඳි. නීල් එක ගලවන ඔන්න කරකලා බලලා හරිද? ඔන්න දැන් කැරගෙනවනේ මැෂින් දැන් හිරේ නේ කැරගෙනවා. උඹලා දැන් මේක මේ හිර වෙලානේ තියෙන්නේ. මේක හිර වෙලා තියෙනකොට උඹලා කරන්න ඕනේ මහා ලොක් කැටේමන්නේ මෙතන කරන්න ඕනේ මේ බලහල්ලා මේ හුක් එක මේ ඕම් බලහන් හරි මේකේ මචං මේක දැන් මෙහෙම කැරගෙන්න ඕනේ මේක ප්‍රීම් එක ඇතුලේ කැරගෙන්න දැන් මේක මෙයා කැරගෙන්නේ නැහනේ මෙන්න මේ දාර තියෙන්නේ මෙන්න මේ දාරය හවුන්දර බලාගෙන මේ දාර වෙන හත් කිලව වලට දාලා මේක ඩැමේජ් කරගන්න එපා මහන්න වෙන්නෙම නෑ මෙන්න මෙතන දාරයට අරගෙන මේ දැන් මේ කරගන්න පුළුවන් කරකලා ගනින් මචං කරකලා වෙන්න මේ දාරයකට සෙට් වෙන්න අරගෙන මෙන්න මෙහෙම තියාගන්න නියන මේ නියනේ තුඩ තියාගන්න මෙහෙම තියාගෙන පස්සේ තට්ටුවක් දාන්න තියෙන තට්ටුවක් දාන්න කිව්වම මෙහෙම තට්ටු කරන්නේ නෑ මෙහෙම මේ තට්ටු කරන්නේ නෑ තමල ගහන්නේ නෑ නියනේ ඈ තට්ටු කරන්නේ මෙන්න මෙහෙමයි ගන්න පෙන්නන්න මෙන්න මේක මේ දැන් මේ මෙතන දාරයට මචං මෙන්න මෙහෙම තියාගන්නවා මචං මෙන්න මෙහෙම නියන මෙහෙම තියාගෙන මේ අත පෙන්නාම මචං මේ මෙන්න මෙහෙම මෙහෙම තියාගෙන මෙන්න මෙහෙම තට්ටු කරන්නේ මෙහෙම තට්ටු කරනවා මචං මේ කැරගෙන්න මේ හෑන්ඩ් වීල් එක කැරගෙනවනේ හෑන්ඩ් වීල් කාට හරි අල්ලගන්න කිව්වොත් කමන්නේ නැහැ හෑන්ඩ් වීල් එක නැතුණ අපිට දැන් පුරුදු හින්දා මේක කරන්න පුළුවන් මෙහෙම මචං මේක තට්ටු කරහල්ලා මචං මේක මේ ඇතුලේ ඉර වෙලා තියෙන රෙදි කෑල්ල එළියට යන්න මචං තට්ටු කරහල්ලා දැන් ඕම් බලන්න මේක දැන් මේ බලන්න නූල් කෑල්ල රෙදි කෑල්ල අනම් මනම් උඹලගේ මේ ජරා බෙන්න මේක හිර වෙලා තියෙන්න වෙන්න පුළුවන් මේ වගේ පොඩි කෑල්ලක් හිර වෙලා තිබ්බත් මචං මේක හිර වෙනවා ඕන් දැන් බලන්න මේ අන්න බබා කොහමද දැන් හිර නෑ නේද ඔන්න උත්තරය කරගන්න ඉතින් දැන් මේක හිරේ ඇරුණානේ මචං දැන් මේක කැරගෙනවා උඹලා බලහල්ලා මේක පන්නලා මෙන්න මේක කැරගෙන්න තමයි හදා ගන්න ඕනේ ඒ හදා ගන්න තමයි මම උඹලට කියන්නේ මචං මෙන්න මේකට මෙන්න මෙහෙම නියන තියලා මෙහෙම තට්ටු කරහල්ලා මේක වටයක් කැරගෙන්න එක තට්ටුවෙන් දෙයෙන් එන්නේ නැති වේ තමයි මේක වටයක්ම කැරගෙන්න මචං තට්ටු කරහල්ලා මචං හිමීට තට්ටු කරලා මේක ඩැමේජ් කරගන්න එපා මේක ඩැමේජ් කරගත්තොත් මාලා අමාරයි ආයි එත්ත පොඩි ඩැමේජ් කරගන්න එපා දැන් මේ දේවල් මචං මම උඹලට කියලා දෙන්න මං කාර්මික නිර්ධාරයක් නැතුව හිමීට මේ දේවල් ගෙදරදි කරගන්න නැත්තම් මේවට උඹලා කන කට්ට මම දන්නවනේ මේ පම්පෝඩි ගානව නෙවෙයි ඈ මේ බලන්න මේ කමෙන්ට් එකේ මූ දාලා මම පම්පෝඩි ගානවා කියලා පම්පෝඩි ගානව නෙවෙයි බං මේ දන්න දේ මනුස්සයට කියලා දෙනවා පම්පෝඩි කියන්නේ Taman දන්නේ නැති දෙයක් Tamanට බැරි දෙයක් බොරුවට කයිය ගන්න එකේ පම්පෝඩි කියන්නේ මේ දන්න දෙයක් පුළුවන් සිංහලෙන් උඹලට කියලා දෙන්නේ පම්පෝඩි නෙවෙයි ඒකයි මම මේ කියන්නේ සිංහලෙන් ඒක මචං හදාගෙන ඉවරලා උඹලට කරන්න තියෙන්නේ මේ කෑල්ල මචං ආයෙ නැවත තිබ්බ විදියට මෙන්න මේව කෑල්ල උඩට කරා මේ කට්ට අස්සට මෙන්න මේ කෑල්ල නැවතත් දැම්මා දාලි වල මෙන්න මේ ස්ක්‍රූ එක
තද කරන්න තියෙන්නේ මේ ස්ක්‍රීව් තද කරන්න තියෙන්නේ. ඔය ස්ක්‍රීව් දාන්නේ කොහොමද දන්නවද? දානකොට මෙන්න මේක ඔය දැන් තද මම ඔය කට්ට මේ ඇතුළට දැම්මේ. දැන් කලින් තිබ්බේ මෙහෙමනේ. අපි දැන් ඕකෙන් පන්න ගත්තානේ බං මේක. නැවතත් මෙන්න මේක ඇතුළට මෙන්න මෙහෙම දානවා මේ යන්නේ තද කරගන්නේ. මේක මෙහෙම යන්නේ මේ කට් එක ඇතුළට දැම්මා මචං. දාලා මෙන්න මේ යන්නේ තද කරගත්තා. උත්තරයි ආයි මහලොකු දෙයක් නෑ මේක මේ යන්නේ ඈ හොඳට බලාගෙන ඉන්න ඈ. වෙන හත්ලා වුණාම බුරුල් කරන්න එපා මගේ යකා උස්සන්න මෙතන. ඕම් යන්නේ තද කරගත්ත එච්චරයි. එතකොට මචං මෙන්න මේක දැන් ආ හිර බිර මොකුත් නෑ ඕම් කැරකෙනවා මේක මේ. ඕකට දැන් නාන උඹලා කොට මට උඹලා බොරුනා මම මෙසේජ් පෙන්නන්න මට දාලා තියෙන මේක අහලා හදාගන්නේ කොහොමද කියලා. ඒ තරම් කට්ටිය මයින් අහලා දෙන්න ඒක මේ සිංහලෙන් කියලා දෙන්න උඹලාට. තේරුම් ගන්න පුළුවන් තේරුම් ගන්නලා මේ පම්පෝරි ගන්නවා ලොකු ගම් පෙන්නවත් කාටවත් මේ ලොකු සීන් දානවා නෙවෙයි. දන්නේ නැති දෙයක් උඹලාට මේ තේරුම් සිංහලෙන් කියලා දෙන්න. මොකද මේකෙන් තමයි මචං අපේ මුළු පවුලම ජීවත් වෙන්නේ. මම ඒ ඉන්න මේකෙන් ජීවත් වෙන ගොඩක් එවුන් ඉන්නවා. ඒ ඉන්න මේක දැනගන්න එච්චරයි.